සක් දෙවිඳු වැඩ ඉන්නේ දිව්‍ය ලෝකේ. තව්තිසාව. ඒ තව්තිසා කියලා කියන්නේ දෙවි රජවරු 33 දෙනෙක් රජකම් කරන නිසා තාවතින්ස 33යි. ඒ තව්තිසාවේ රජවරු 33 දෙනෙක් ඉන්නවා. ඒ 33 දෙනාගෙන් බලවත්ම කෙනා කවුද? මේ 33 දෙනාටම නායකත්වයේ දීගෙන ඉන්න කෙනා තමයි සක්‍ර දේවේන්ද්‍ර කියලා කියන්නේ. මනුස්ස ලෝකේ ඉන්න කාලේ එකටම පින් කරගෙන ගියපු අය. මනුස්ස ලෝකේ එකට පින් කරපු කල්යාණ මිත්‍රත්වයෙන් වෙලිලා හිටපු අය තමයි මේ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඉපදලා ඉන්නේ. එතකොට මේ පිරිස කොයිතරම් බලවත්ද? සඳහන් කරනවා චාතුම් මහරජික පිරිස ඊටාම බලවත්, ඊට වඩා බලවත් මෙන්න මේ තාවතිංස පිරිස. මේ දෙවි රජවරු 4 දෙනා ඉන්නේ මේ සක් දෙවිඳු යටතේ. ඒ 4 දෙනාම ඉන්නේ සක් දෙවිඳු යටතේ නම් සක් දෙවිඳු මේ 4 දෙනාට වඩා මොනතරම් බලවත්ද කියන කාරණාව අපිට සිහිපත් කරලා ඉවර කරන්න බැරි තරම්. ඒ නිසා සඳහන් කරනවා මේ අයටත් තියෙන පුදුමාකාර බලයක්. කොයි වගේ බලයක්ද? ඒ නිසා සඳහන් කරනවා තව්තිසා වැසි පිරිස ගොඩාක් පින් කරලා ඉන්න පිරිසක් කියලා. අවශ්‍ය කොච්චරද මේ දිව්‍ය ලෝකේ? ධර්මය. මනුස්ස වර්ෂ වලින් දෙවියන්ගේ අවශ්‍යයෙන් නම් අවුරුදු 1000යි. එහි එක දවසකට අපේ අවුරුදු 100යි. මේ දෙවියන්ගේ මුළු ආයු කාලේ මනුස්ස වර්ෂයෙන් නම් අවුරුදු 3 කෝටි 60 ලක්ෂයයි. මනුස්ස වර්ෂයෙන් අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් අවශ්‍ය මේ දිව්‍ය ලෝකෙට. ඊටාම පින් කරපු පිරිසක්. පිනෙන් ආඩ්‍යයි, පිනෙන් පිරීලා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ විතරක් පරිවාර දිව්‍යාංගනාවන් ප්‍රමාණය සඳහන් කරනවා කෝටි 2.5ක් ඉන්නවා කියලා. පරිවාර දිව්‍යාංගනාව. එතකොට අනික් දෙවිවරුන්ටත් ඊට ආසන්නවවත් ඉන්නේ ඇති. කොයිතරම් පින් කරලාද, කොයිතරම් සැප ලබනවද, කොයිතරම් බලවත්ද, කොහොම ප්‍රතාපවත්ද කියන කාරණාවත් අපිට සිහිපත් කරලා ඉවර කරන්න බැරි තරම් පිරිසක්. ලෝකේ නොමැකෙන සලකුණක් තියලා තියෙනවා ශක්තිය වෙන තැනක. මහා කල්පයේ පවතිනකන් ඒ සලකුණ තියෙනවා. මතකද කොතනද කියලා? චන්ද්‍ර මණ්ඩලයේ මත ආවෙක් ඇඳලා තියෙනවා. අපි කියනවා නේද හඳ දැක්කම ආවෙක් ඉන්නවා කියලා. කවුද මේ සසර රූපේ චන්ද්‍ර මණ්ඩලයේ සනිටුහන් කිව්වේ? ශක්තිය. අපේ බෝසතාණන් වහන්සේ දාන පාරමිතාව පුරන කාලේ අඟුරු මැලයකට පැනලා දානයක් ඉල්ලගෙන බමුණෙකුට තමන්ගේ ජීවිතේ පූජා කරනවා. අඟුරු මැලයට පැන්නට පිච්චුන්නේ නැහැ. මොකද මේ දානේ ඉල්ලගෙන එන්නේ බමුණෙක් හැටියට සක් දෙවිඳ. සක් දෙවිඳට ජීවිතේම පූජා කරනවා. ලෞතර බුද්ධ රාජ්‍ය වෙනුවෙන්. මගේ ශරීරයේ හැමත් සිවියත් ලේත් මසුත් ඇටත් නහරත් සියල්ලම ඔබටයි. පිච්චුනාම අරගෙන අනුභව කරලා සිල් රකින්න කියලා ඉල්ලීමක් කරලා තමයි ජීවිත පරිත්‍යාගය කරන්නේ. ඒ වෙලාවේ තමයි ගිනි ගොඩෙන් අරගෙන පසකින් තියලා අනේ අහෝ මේ ලෝකේ දානය නම් කොයිතරම් ශ්‍රේෂ්ඨද? දානය කොයිතරම් ශ්‍රේෂ්ඨද? මේ සසපණ්ඩිතයෝ දවසක සම්මා සම්බුද්ධත්වයේ ලැබලා බුද්ධාන්තරේ නිමා වෙයි. නමුත් මහා කල්පයේ පවතින තාක්කල් මේ ශ්‍රේෂ්ඨ දානයක අසිරිය මිනිස්සු දැනගත යුතුයි. කල්පයේ පවතින තුරු මේ දානීය අසිරිය ලෝකයට දර්ශනය විය යුතුයි කියලා කල්පනා කරලා ජාතක පාළියේ සඳහන් කරනවා අංජන කූට පර්වතයේ සක්‍ර දේවේන්ද්‍රයන්ගේ මිටින් අරන් මිරිකලා එතකොට ආපු ඉස්ම අරගෙන චන්ද්‍ර මණ්ඩලයේ මත ඒ ඉස්ම තවරලා ඒ මත හාවගේ රූපයන්ද කියලා. මේ සස රූපය දකින කෙනා අර තියෙන්නේ දානීය අසිරියයි නේද කියලා කල්පනා කරයි. කියලා තමයි මේ සටහන තිබ්බ කියලා සඳහන් කරන්නේ. ඉතින් මේ කරුණුත් එක්ක කල්පනා කරලා බලන්න ඕනේ එහෙනම් සක් දෙවිඳ කියන්නේ කොහොමද? ඒකද චන්ද්‍ර මණ්ඩලයේ ස්පර්ශ කරන්න පුළුවන් කෙනෙක්. අංජන කුඩ පර්වතයේ මිරිකන්න පුළුවන් වෙන්නේ කොයි වාගේ ශරීරයක් මවන්නේද? යොදුන් 3ක් උසයි කියලා කියනවා. යටත් පිරිසෙන් 70ක්ම 30කට වඩා උසයි. 70ක්ම 30ක්වත් උසයි නම් යටත් පිරිසෙන් 70ක්ම 20ක්වත් මහත් තියෙන්නේ. ඒකට මේ දෙවිවරුන්ගේ කායික ස්වභාවය අතිශයින් බලවත් පිරිසක්. නමුත් මේ පිරිස බුදුරජාණන් වහන්සේ ළඟ භාග්‍යවතුන් වහන්සේට යටත්.